හායි ළමයි සුබ දවසක් සියලු දෙනාටම. යුද්ධෙත් එක්ක ලංකාවට මොකද්ද වෙන්න යන්නේ ඉස්සරහට? සමාජ මාධ්‍යවල යන දේවල් එක්ක මම කල්පනා කරා මගේ පෞද්ගලික අදහස් ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. අ, දැන් මේ තියෙන තත්ත්වය ලෝකෙ කිසිම රටකට පාලනය කරන්න බැරි මට්ටමකට ගිහිල්ලා තියෙන්නේ. ඒක දේශපාලන මතවාදයකින් ભેදකින් තොරව රටක් විදිහට අපි හැමෝම පිළිගන්න ඕන දෙයක්. ඉතින් මේක පාලනය කරන්න සහ අඩ්ඩුම ගානේ ඉස්සරහට අනාගතේ කාලා බීලා ඉන්න නම් ඔයා මම අපි හැමෝම ජාති ભેද මේ වයස ભેදකින් තොරව ලොකු කැපවීමක් කරන්න වෙනවා. හේතුව දැන් උදාහරණයක් විදිහට ඉරානය හෙට යුද්ධය නතර කරත් ඇමරිකාව හෙට යුද්ධය කරත් මේ වෙච්ච හානිය ඩිසාස්ටර් එක රිකවර් වෙන්න තව අවුරුද්දක්වත් යනවා. ඒකට හේතුව දැන් උදාහරණයක් විදිහට ඔය දැන් අරාබියේ තෙල් අපිට දෙන රටවල් වලට ලොකු ඩැමේජ් එකක් වුණා. එතකොට දැන් රුසියාව සහ ඇමරිකාවෙන් ඔය තියෙන සංචිත හරහා නිකුත් කරන තෙල් අවුරුද්දකට දෙකට මේ ලෝකෙ තියෙන අවස්ථාවන් වලට එයාලට එහෙම නිකුත් කරගන්න පුළුවන් තෙල් සංචිතයක් නැහැ. එතකොට දැන් යුද්ධයෙන් විනාශ වෙච්ච ආර්ථිකය, ඒ කියන්නේ අරාබි රටවල් වල විනාශ වෙච්ච ආර්ථිකය ගොඩනගන්නේ තෙල් සල්ලි වලින්නේ. එයාලට නැවත ඔය බිලියන ගණන්, ට්‍රිලියන ගණන් ඔය යුද්ධයෙන් විනාශ වෙච්ච විනාශ වෙයිගෙන යන ආර්ථිකය ගොඩනගන්නේ යාලා තෙල් වලින්. එතකොට එයාලා දැන් ඉරානයේ හෝ අරාබි රටවල් මොන මේක කරවත් ඒ මේ වෙච්ච ඩැමේජ් එක රිකවර් කරගන්න මේ එයාලා තෙල් අඩුවට දෙන්නේ නැහැ. ඒක නිසා මේ අපිට මේ ප්‍රශ්නය දැඩිව දුප්පත් රටක් විදිහට මාර විදිහට බලපාන දෙයක්. හොඳම උදාහරණය දැන් තෙල් ඩොලර් එක බැරල් එක ඩොලර් 110ත් 120ත් අතර දෝලනය වෙනවනේ. ඒ කියන්නේ ඇත්තටම දැනටත් අද වෙනකොටත් අපි ඩොලර් 70ට 80ත් අතර ගෙනාපු තෙල් බැරල් එකට ලංකාවේ සල්ලි රුපියල් 20000ක් විතර වැඩිපුර ගෙවන්න ඕනේ අද වෙනකොට. ඔයා හිතන්න ඒක මාකට් එකට ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවෙත් දැන් ඕක රට පුරා ට්‍රාන්ස්පෝර්ට් කරන්න යන කොස්ට් එක නැවත දෙගුණ වෙනවා. ඒ කියන්නේ තෙල් මගේ අදහස නම් තෙල් ලීටරේ කොහොමත් රුපියල් 500 600ක් පනිනවා ඊට වැඩිය එහා යනවා. එතකොට සෑම නිෂ්පාදනයකම දේවල් අපිට හිතාගන්න බැරි මට්ටමට රජය මොන සෙල්ලම් දැම්මත් මේක සක්‍රය පුතා වයිම ජනාධිපති වෙලා හිටියත් මේක නතර කරන්න බෑ. හේතුව ගොවිතැනට යන වියදම අඩු කරන්න බෑ. හේතුව අපි හිතපු දැන් අද කුඹුරක අක්කරයක් හැවනම් 20000කට අනිවාර්යයෙන්ම රුපියල් 35000ක් 40000ක් මේ කන්නේ දැන් අප්‍රේල් වලින් පස්සේ ඊළඟට කන්නේ දැන් ගුවන් කැපෙනවනේ වැඩ කරන කන්නට යනවා. එතකොට අනිත් එළවලු වගා කරන සෑම තැනකම එම සිතේ වෙන. එතකොට වීල් එක ට්‍රාන්ස්පෝර්ට් කරන දේවල් ඒ වගේම 3-4 ගුණයක් යනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ ආහාර අද ලුණු ගෙඩිය 200ට තියෙනවා. ඕක අනිවාර්යයෙන්ම 400ක් වෙනවා. මොකද හේතුව ලංකාවෙන් නෙමෙයි අපි ඉන්දියාවෙන් ගෙනාවත් දැන් ඉන්දියාවෙත් ඔය ප්‍රශ්නෙම ඔය වගේම දෙගුණයක් ඔය වියදම යනවනේ. පාකිස්තානෙන් කියන පරිප්පු ටිකටත් ඔය සිතේම එනවා. ඒක නිසා මේක මිනිස්සු පළවෙනිට මේ සිටුවේෂන් එක තේරුම් ගන්න රජයක් විදිහට තාම මිනිස්සු කොච්චර අකමැති වුණත් තරහ වුණත් මිනිස්සුන්ට මෙච්චර කල් දැන් ඔය කෝවිඩ් ඉඳන් මේ හිටපු දේශපාලඥයෝ කාලා මිනිස්සු මේ රජයෙන් සහන බලාපොරොත්තු වුණා. ඒක ඇත්ත. නමුත් මේක දැන් මේ කිසිම රජයකට කරන්න බැරි පාලනයකින් තොර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මිනිස්සු ආවේගශීලී වෙන එක සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු විදිහට සාධාරණ. හැබැයි රජය අපේ ලංකාවේ රජය දැන් අනිත් සාපේක්ෂව ඕස්ට්‍රේලියාව මේ සවුත් ඒෂියාවල අනිත් රටවල් එක්ක බලපුවහම ලංකාව තාම මේ ඉන්නේ බිඳුවේ. හේතුව මේ ලංකාව තාම මේ නීතිමය පැත්තෙන් සහ මේ මිල වලින් තාම මේ ලොකු නීති රීති ගෙනල්ලා පාලනයක් දාලා නැහැ. ඒක මේ අකමැත්තෙන් හෝ කියන්න නෑ. ඒක රජයට ඉස්සරහට විශාල ලොකු මේ ප්‍රශ්නයක් වෙනවා. ඕක දැම්මම කන්ට්‍රෝල් කරන්න ගත්තේ නැත්තම් උදාහරණයක් විදිහට දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාසල් පද්ධතිය වහන්නම ඕනේ. හේතුව දැන් උදේ ඉඳන් රැය වෙනකන් ඔය පන්ති සහ පාසල් වල පද්ධතිය පවත්වාගෙන යන්න දුවන වාහන තොගේ සහ ශ්‍රමය වැය වෙන ඉන්ධන තොගේ අති විශාලයි. පාසල් ලැබුවා කියන්නේ ওই පද්ධතිය සෑහෙන දේවල් ටික ඉතුරු වෙනවා. ඒක නිසා පළවෙනි දේ කරන්න වෙනවා පාසල් වහන්න. එතකොට ලංකාවේ විදුලි බල නිෂ්පාදනය කරන්නේ මේ තෙල් යොදාගෙන කරන ඉන්ධන යොදාගෙන කරන නිෂ්පාදනය පුළුවන් තරම් අඩු කරලා සෝලර් පවර් වගේ වෙන
ක්‍රමවේදවලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ලයිට් කපන එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ දැම්මම පැය භාගයක් හරි කපන්න ගන්න වෙනවා. ඒක රජය කැමති හෝ අකමැති හෝ කරන්න වෙනවා. මොකද ඊට පස්සේ ඉස්සරහට තව තවත් මේ தත්ත්වය ඒ කියන්නේ මැයි ජූනි වෙනකොට ඔයාලා බලන්න මේක මාර ඒ කියන්නේ දරා ගන්න බැරි තත්ත්වයකට මේක එනවා. මේ යුද්ධය ඉවර වුණත් අද ඉවර වුණත් මේක දරා ගන්න බැරි තත්ත්වයකට එනවා. එතකොට උදාහරණයක් විදියට මේ අනිවාර්යයෙන්ම පාසල් වහන්න ඕනේ සහ ලයිට් කපන්න ගන්න මේ ලයිට් කපන්න වෙනවා පැයක් දෙකක් හරි මගේ අදහස මන් දන්නේ ඒක මේ මොකද ලංකාවේ ගොඩක් තාම බලාගාර ඉන්ධන වලින් දුවන ඒවා තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට අනිත් එක ලයිට් බිල අනිවාර්යෙන් වැඩි කරන්න වෙයි. සමහර මොකද ගල් අඟුරු නම් දැන් නැව් වලින් ලංකාවට මොනවා හරි අපි දැන් අපඩායන ආනයන මේ මගින් ජීවත් වෙන රටක් නේ වැඩිපුර ආහාර වුණ. එතකොට නැව් ගාස්තු අනිවාර්යෙන් දෙගුණයක් වැඩි වෙනවා. එතකොට ලංකාවට එන බඩු බාන්න අද තියෙන පරිප්පු කිලෝ එක අනිවාර්යෙන් 250 නම් ඕක 500 පනිනවා. ඕක මිනිස්සු කැමති හෝ අකමැති වුණත් ඕක වෙනවම තමයි. එතකොට අපේ හැබැයි අපේ ආදායම එන්න එන්නම අඩු වෙනවනේ. එතකොට අපිට මාර දරිද්‍රතාවය කියන එක මාර විදිහට ඉහළ යන මට්ටමට වැටෙනවා. එතකොට මේ අනිත් දේ තමයි රජයක් විදිහට පැහැදිලිවම මේ පොදු ප්‍රවාහන සේවාවල් වැඩි කරලා මේ බයික් වල දැන් අපි උදාහරණයක් විදිහට කිලෝමීටරයක් තියෙන කඩේට ඒක සුවංගිනිය තියෙන්න ඕනේ ජනතාවක් හැටියට. කඩේට මේ යනවනම් මේ වෙනද බයික් එකේ දැන් මිනිස්සු පුරුදු වෙන්න ඕනේ තනිකරම පොදු ප්‍රවාහන සේවයට යන්න. ඒ කියන්නේ අපි හිතමු 10 දෙනෙක් බයික් 10ක යන එක අපි බස් එක ගියොත් එහෙම තෙල් ලීටර් 10ක් ඉතුරු වෙනවා. එතකොට තෙල් ලීටර් ප්‍රකෝටි ගාණක් මාසෙකට දෙකට ඉතුරු වෙනවා. ඉතින් දැන් මේක මිනිස්සු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුගත වෙන්න ඕනේ පොදු ප්‍රවාහන ඔය තමුන් සමහර බලන ඉස්කෝල ළඟ එහෙම එක ළමයාට මේ කාර් එක ඉනවනේ දැන් විශේෂයෙන්ම මම දැකලා තියෙනවා අදටත් මේ පාසල් ළඟ මේ ආමිකේ වාහනේ එහෙම එක ළමයා අරගෙන ඉස්කෝලේට එනවා. දැන් මේ පොදු ප්‍රවාහන සේවවල් තියෙද්දි මේ අර හමුදාය කවුරු හරි නිලධාරියෙක් ළමයා දාන්න මේ ඉස්කෝලේට එනවා මේ තාම යුද හමුදාය වාහන. දැන් ඒ වගේ ආයතනවල වාහන මේ අනිවාර්යෙන්ම මේ භාවිතය සීමා කරලා පොදු ප්‍රවාහන සේවල් වලට මිනිස්සු යන්නම වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඉතින් මේ වගේ දේවල් රජය දැම්මම පාලනය කරගත්තේ නැත්නම් නම් ලංකාවට ඉස්සරහට මාර විදිහට මේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න. මොකද යුද්ධය ඉවර වුණා. ඔය අරාබි රටවල් තෙල් අඩු කරන්නේ අපි හිතන තාලෙට හේතුව මේ එයාලගේ රටවල් වලට වෙච්ච විනාශය එයාලා රිකවර් කරගන්න ඕනේ තෙල් වලින්. එතකොට ඒක අපිට අඩුවට දෙන්නේ නැහැ. ඒක රිදෙන්න ඇමරිකාවට රිදවන්න හරි යුරෝප රටවල් රිදවන්න හරි අනිවාර්යයෙන්ම එයාලා දෙන්නේ තෙල් වැඩි ගණන් වලට. ඊට අමතරව මේ ඔය බෙහෙත් හේත් අනම්මනම් ඔය දේවල් පවා හිතාගන්න බැරි මට්ටමට ගණන් යනවා. ඒ කියන්නේ අඩුම ගානේ ඔය තියෙන සෑම් බඩුවම අද හොඳටම දා තියන 1000ට තියෙන එක 2000ක් වෙනවමයි. අපි ගන්න බිත්තරේ පරිප්පු වැටේ ඉඳන් සියලුම දේවල් ඉදිරි මාස 6 ඇතුළත අපිට හිතාගන්න බැරි මට්ටමට ගණන් යනවා. ඒක රජයක් තියා අම්මා මුත්තාවත් පාලනය කරන්න බෑ. හේතුව ඔය රටවල් මේ කිසිම වෙලාවක අපේ වගේ පොඩි රටවල් ගැන හිතන chance දෙන්නේ නැහැ. දැන් උදාහරණයකට රුසියාවෙන් තෙල් දුන්නා. රුසියාව මොකද කරන්නේ? මේ වෙලාවේ රුසියාව කරන්නේ බොරදියේ මාළු බාන එක. කිසිම වෙලාවක රුසියාව දැන් එයාලා අවුරුදු ගාණක් තිස්සේ දැන් ඔය යුක්‍රේනයත් එක්ක තියෙන යුද්ධේ නැති වෙන සල්ලි එයාලා හම්බ කරගන්න මේ වෙලාවේ භාවිතා කරන එකම උපක්‍රමය අරාබියෙන් දෙන්න තෙල් එයාලා දැන් හැබැයි දෙනවද දැන් ඩොලර් අනේ පව් මේ ලංකාව වගේ පොඩි රටවල් පවුනේ කියලා අපිට නිකන් උන්ට දෙන්න බැරි කමක් නැහැනේ. ඩොලර් 80ට දෙන්න පුළුවන් 70ට දෙන්න උන් දෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. එතකොට එයාලගේ රටවල් වල තියෙන ආර්ථිකයට එයාලා රිකවර් කරගන්නවා මිසක් අපි වගේ දුප්පත් රටවල් සහ අනිත් රටවල් ගැන කිසිම රටක් හිතන්නේ මේ සාපේක්ෂව. ඉතින් අපිට කරන්න තියෙන්නේ මිනිස්සු වශයෙන් දැන් ඕක මම රනිල්ටද මම නාමල්ටද නැත්නම් මම සජිත්ටද මම අනුරටද කියන එක නෙමෙයි. මේක ජනතාවක් විදිහට රටේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද හේතුව මේ හැම දෙයකටම අවසානයේ මේ වන්දි ගන්න ඕනේ. හොඳටම මතක තියාගන්න ඔයා මම නෙමෙයි අපේ අනාගතේ ඉන්න දරුවෝ. මොකද මේ හැම දෙයක්ම විඳවන්න වෙන්නේ මේ අවසාන ප්‍රතිඵලය අහිංසක දරුවන්ට. ඒකින්ද ඔය ಜಾති වලට බෙදිලා කුල වලට බෙදිලා වර්ග වලට බෙදිලා එක එකාගේ මේ පක්ෂ වලට බෙදිලා පස්සලව කන එක නතර කරලා කරුණා කරලා මේ රටක් විදිහට මිනිස්සු විදිහට තමුන්ගේ බඩවියත ගැන විතරක් හිතන එක නතර කරලා කරුණා කරලා මේ
ඔයට වැඩිය මේ මධ්‍යස්ථව රටක් විදිහට හිතන්න පුරුදු වෙන්න නැත්තම් අපේ රටට දෙයියන්ගේ පිහිටයි මොකද හිතන්නකෝ දැන් මේ ප්‍රශ්නේ ඉවරලා තව ඊළඟට ආය දෙසැම්බර් නොවැම්බර් වෙනකොට ආය වැස්ස එනවා. දිට්ටා වගේ තව මඟුලක් ආවොත් එහෙම අපි කොහෙන්ද ගොඩ යන්නේ? ඉතින් මේවට තියෙන එකම විසඳුම මිනිස්සු විදිහට අපි එකතු වෙලා අපි අර පිරිමැස්මෙන් අනවශ්‍ය දේවල් 150කින් 60කින් කට් ඩවුන් කරලා කැපවීමක් කරලා මේ වෙලාවේ රටක් විදිහට එකතු වෙලා ගමනක් යන එක නිසා බෙදිලා මරා ගන්න එක නෙමෙයි. ඒක නිසා මේ හැමෝම මේ කල්පනාවෙන් ජීවත් වෙන්න තියෙන දේවල් අර පරිසම් කරගන්න පරිසමෙන් ජීවත් වෙන්න. ඔබ සැමට බුදු සරණයි.